මේ දවස්වල මේ හිටපු නාවික හමුදාපති දැන් එයා ඒ කාලේ හිටිය වයිස් අද්මිරාල් වෙලා දැන් නම් ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් නේ. යුද්ධෙන් පස්සේ ඔහුටත් අර උසස් වීමක් දුන්නානේ. වසන්ත කරන්නා ගොඩක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අත්අඩංගුවට ගැනීම සම්බන්ධව නෙමෙයි මම මේ කතා කරන්නේ. අත්අඩංගුවට ගැනීම සහ ඔහු වෙනුවෙන් පෙනී සිටීමේ නීති කෘත්‍ය ඒවා නීතියට අදාළ දේවල් අපිට අදාළ දේවල් නෙමෙයිනේ. මම මේ කතා කරන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ සෝෂල් මීඩියාවල දැකපු කාරණා කීපයක් සම්බන්ධ විශේෂයෙන්ම මේ බයි පාර්ශවය, ඒ කියන්නේ මැදමූලන ගොටු පාර්ශවය, වහල් පාර්ශවය, දංකුඩ පාර්ශවය මේ කට්ටිය මේ සෝෂල් මීඩියාවල කී යනවා යුද්ධය අවසන් කරන්න නායකත්වයේ දීපු විශේෂයෙන්ම හමුදාපතිවරයෙක් යුද්ධය අවසන් කරනකොට ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වයේ දීපු නාවික හමුදාපතිවරයා ඔහු අත්අඩංගුවට අරන් තින්නේ මේ දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න. එහෙම නැත්නම් යුද ජයග්‍රහණය පාවා දෙන්න මේ රණ විරුද්ධ අඩයමක් මේ වෙන්නේ. ඔයගේ කතන්දර ටික විශේෂයෙන් මේ ආණ්ඩුව පහුගිය මහමැතිවරණයේදී මේ උතුරු පළාතේ යාපනය වන්නේ සහ මන්නාරම මුලතිව් මේ දිස්ත්‍රික් ඔක්කොම ජයග්‍රහණය කරන්නේ මඩ කලපුව ඇරෙන්න උතුරු නැගෙනහිර අනිත් දිස්ත්‍රික්ක සේරම ජයග්‍රහණය කරහින්දා කියන කතාවක් තමයි මේ එකක් ආණ්ඩුවට, ඒ කියන්නේ මාලිමාවට උතුරු නැගෙනහිර ජයග්‍රහණය කරන්න උදව් දුන්නේ දෙමළ ඩයස්පෝරාවයි සහ දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න මේ ආණ්ඩුව රණ විරුද්ධ අඩයම කරනවා කියලා. විශේෂයෙන්ම දැන් මේ කට්ටිය ඊළඟ මැතිවරණය වෙනකොට ලංකාවේ ලොකු ජාතිවාදී රැල්ලක් හදන්න උත්සාහ කරනවා. මොකද මෙයාලා හැමදාම ඉතිහාසයේ ඔය මැද මූලන බයි පාර්ශවය ඉතිහාසයේ පුරාම මැතිවරණ කරේ ජාතිවාදය උපයෝගී කරගෙන. මං කියන්නේ බයි පාර්ශවය කියන්නේ ඔය මැද මූලනට විතරක් අදාළ එකක් නෙමෙයි. ඔක ඊට කලින් 1956 බණ්ඩාරනායකත් යූස් කරා. කොහොම හරි දැන් මේ රණ විරුද්ධ අඩයමක් ගැන කියනවනේ සුරේෂ් ශාලේ අත්අඩංගුවට අරන් තිනවා. ඒක රණ විරුද්ධ අඩයමක්. කට්ටිය ගිහිල්ලා පිටකොටුවේ අර මේ ස්ටේෂන් එක ඉස්සරහා හට් එකක් ගහගෙන දවස් දෙකක් විතර බූරුග ගහලා ඉඳලා අන්තිමට මීගමෙන් එනවා කිව්වට පස්සේ පැනලා දිව්ව හට් ගලවගෙන. දැන් දෙවනි රණ විරුද්ධ අඩයම හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට අරන් තිනවා. දැන් ඒක රණ විරුද්ධ අඩයමක් නම් මම මේ ගොම්බයියන්ගෙන් අහන්නේ යුද්ධය ජයග්‍රහණය කරන්න විශාලතම කාර්ය කරේ, විශාලතම කැපකිරීම කරේ, වැඩියෙන්ම ජීවිත හිමි වුණේ ශ්‍රී ලංකා යුද හමුදාව. මොකද යුද්ධයේ ජයග්‍රහණය කිරීමේ ප්‍රධානතම යුද්ධය යනකොට උතුරු පළාතේ භූමියනේ අල්ලගන්න ඕනේ. භූමියනේ අල්ලගන්න ඕනේ. එතකොට ගුවන් හමුදාව සහ නාවික හමුදාව කරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයුම් වලට උදව් උපකාර කරන එක. විශේෂයෙන්ම නාවික හමුදාව මුහුදු තීරය ආරක්ෂා කරලා දුන්නා. LTT සංවිධානයට ආයුධනයක නැවැත්තුවා. ඒක ඇත්තටම නාවික හමුදාව කරපු විශිෂ්ට කාර්යභාරයක්. ඒ වගේම ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධ්‍යංශය විසින් ලබා දෙන ඉලක්කවලට හරියටම ටාගට් කරලා ගැහුවා. කොහොම නමුත් අවසානයේදී භූමිය අල්ලගන්න එකනේ. දැන් භූමිය අල්ලගෙන ඉස්සරහට යන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට යුද පෙරමුණ ඉස්සරහට ගෙනියන්නේ. ඒකට වැඩියෙන්ම ජීවිත හිමුනේ, වැඩියෙන්ම ආබාධ වලට ලක් වුණේ, වැඩිම ප්‍රහාර සංඛ්‍යාවකට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව. එතකොට ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වයේ දීපු යුද ජයග්‍රහණය කරන වෙලාවේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වයේ දීපු යුද්ධය යන අතරතුරදී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී LTT සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වෙලා බඩවැල් අතේ තියාගෙන හොස්පිටලයිස් වෙලා බෝම්බ කෑලි 100ක් විතර ඇඟේ තියාගෙන යුද ජයග්‍රහණයට නායකත්වයේ දීපු 1971 ඉඳලා 2010 වසර දක්වාම ශ්‍රී ලංකා යුද හමුදාවට අවුරුදු 39ක් සේවය කරපු යාපනයේ LTT සංවිධානය විසින් අත්පත් කරගන්න යන වෙලාවේ යාපනය බේරා ගැනීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංගගේ මැතිණිය ජනාධිපති ධූරයේ ඉන්න කාලේ යාපනයේ නැවත බේරාගෙන කොල්ලෝ 35000ක විතර ජීවිතේ බේරා ගන්න ඒ සටනට නායකත්වයේ දීපු සරත් පොන්සේකාව මහින්ද රාජපක්ෂට විරුද්ධව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණා කියලා ඒ මිනිහව බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ලා වැලිකඩ හිරගෙදරට දාලා අවුරුදු 4ක් වැලිකඩ හිරගෙදර අනීතිකව කැලෑ උසාවියකින් නඩු අහලා හිර කරන් ඉන්නකොට ඔය රණ විරුද්ධ අඩේම තිබ්බේ නැද්ද? ඒ කාලේ ඔය රණ විරුද්ධ අඩේ මේකට අදාළ නැද්ද? සරත් පොන්සේකා විතරක් නෙමෙයි අමතක කරන්න එපා. සරත් පොන්සේකාගේ සිංහ රෙජිමේන්තුවේ
තව නිලධාරීන් 30ක් විතර ගෙදර ඇරියා. බ්‍රිගේඩියර්ලා, මේජර්ලා, කැප්ටන්ලා, සාජන්ලා තව නිලධාරී 30කට වැඩි ප්‍රමාණයක් නිරපරාධ ගෙදර යවුව සමහරු රට දාලා ගියා. රාජ් පොන්සේකයින් පස්සේ සිංහ රෙජිමෙන්තුවේ කිසිම මිනිස්සෙක්ට ආයි යුද හමුදාපතිකම ගන්න දුන්නේ නැහැ. උන බොරලම් චෙක් කරලා බලන්න මම මේ කියන කතාව. උරුනම් චෙක් කරලා බලන්න රාජ් පොන්සේකයින් පස්සේ ගජබා රෙජිමෙන්තුවටමයි ඔක්කොම දුන්නේ. සියලු තනතුරු දුන්නේ යුද හමුදාවේ ඉහළ තනතුරු. පොන්සේකා විතරක් නෙමෙයි සිංහ රෙජිමෙන්තුවම විශ්වාස කරේ නැහැ. එතකොට ඒව රණවිරු දඩයන් නෙමෙයි. ඒක රණවිරු දඩේ මන් නෙමෙයි. යුද්ධ ජයග්‍රහණයට නායකත්වයේ දීපු ඒ වෙනුවෙන් බෝම්බ කාපු බෝම්බ කැලි 100ක් විතර ඇඟේ තියාගෙන යුද්ධෙට නායකත්වයේ දීපු මිනිහව හිරගෙදරට අරන් ගිහිල්ලා නඩුවක් අහන්න නැතුව සිවිල් අධිකරණයකින් යුද අධිකරණය කියලා මගුලක් හදලා ඒ මිනිස්සයා අවුරුදු 4ක් වැලිකඩ හිරගෙදර ජම්පරේ යන්දලා කල්දේරම්පත් කවපු එක ඒක රණවිරු දඩේ මන් නෙමෙයි. එතකොට මහින්ද රාජපක්ෂගේ යුගයේ ඒක කරේ මොන ඩයස්පෝරාව සතුටු කරන්නද? මොන කොටියව සතුටු කරන්නද? ඒ අර්ථයෙන් ගත්තොත් මහින්ද රාජපක්ෂත් කොටි සතුටු කරන්න රටේ යුද්ධ ජයග්‍රහණයට නායකත්වයේ දීපු ජෙනරාල්ව අත්අඩංගුවට අරගෙන ඒ මිනිස්සයාට හිංසා පීඩා කරලා තියෙනවා. ඒතකොට ඒකට සතුටු වෙන්නයි ඒකට අප්පුඩි ගහන්නයි මෙතනදී නාහෙන් ගන්නයි මොකද්ද හේතුව? මෙතනදී නාහෙන් ගන්න හේතුව මේ අර මහින්ද රාජපක්ෂගේ දෙවනි පුතාට යුනිෆෝම් එක අඳලා ඒ අර හමුදාවේ කොල්ලෝ අවුරුදු ගාණක් යුද්ධ කරලා අතපය දන් දීලා ගහගන්න මෙඩල් එක අරුට නිකන් බැජ් එක විදියට යුනිෆෝම් එකේ එල්ලපු හමුදාපති හින්දා ඒක ඒ මිනිහව අත්අඩංගුවට ගත්තාම ඇති වෙන දුකද ඔය තියෙන්නේ. සාමාන්‍යයෙන් හමුදාවේ නේද? හමුදාවට ගියපු මිනිස්සු ඉස්මස්ලේ දන් දීලා යුද්ධ කරලා බොහොම අමාරුවෙන් ගහගන්න මෙඩල් ටික මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුතා හමුදාවට ගිහලා නිකන් මෙතන ගහගත්තා. අර තියෙන යුනිෆෝම් එක ඇඳගෙන මේ මෙඩල් එල්ලගෙන ඉන්නේ ඔය ෆොටෝ තියෙන්නේ, වීඩියෝ තියෙන්නේ. ඒවා එල්ලපු හමුදාපතිනේ මේ වසන්ත කරන්නාගොඩ කියන්නේ. ඒක හින්දාද මේ වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් නැහෙන් ගන්නනේ. වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත්තේ මේ යුද්ධ ජයග්‍රහණයක් කරපු මගුලක් හින්දා නෙමෙයි. CID එක විසින් කොළඹ නායක හමුදා මූලස්ථානයේ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික කාර්ය සහායකයාගේ ලොකර් එක චෙක් කරා ගිහිල්ලා. චෙක් කරනකොට ලොකර් එක ඇතුලේ තිබිලා ඩෙන්ටිටි කාඩ් 50 60ක් හම්බුණා කොල්ලන්ගේ. ඒ ඩෙන්ටිටි කාඩ් 50 60 ඉන්න කොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා චෙක් කරලා බලනකොට ඒ ඔක්කොම අතුරුදහන් වෙච්ච තරුණයෝ. ඒ ගැන පරීක්ෂණ කරනකොට තමයි මේ කට්ටියගේ ටෙලිෆෝන් චෙක් කරලා බලනකොට ඔක්කොම කෝල් ගිහිල්ලා තියෙන්නේ ත්‍රිකුණාමලේ නේවි කැම්ප් එකට. ත්‍රිකුණාමලේ නේවි කැම්ප් එකට මේ කොල්ලෝ පැහැරගෙන අරන් ගිහිල්ලා මේ මිනිසුන්ගේ ගෙවල් වලින් කප්පන් අරන් තියෙනවා. මේකෙත් දෙන්නෙක් ගැන නෙමෙයි. සාක්ෂි දෙන්න 50ක් 60ක් ඉන්නවා මේකට. ඒ තරුණයන්ගේ පවුල් වලින් කප්පන් අරගෙන අන්තිමට මේ මිනිසුන්ව සාක්ෂි වසන් කරන්න ඝාතනය කරලා තියෙනවා. වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත්තේ ඒවට හවුල් වෙච්ච හින්දාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් වසන්ත කරන්නාගොඩගේ යටතේ හිටපු සමහර නිලධාරීන් මේ වැඩවලට හවුල් වෙලා තියෙනවා. ඒක හින්දා අත්අඩංගුවට අරන් තියෙන තු යුද ජයග්‍රහණ මගුලක් හින්දා නෙමෙයි. යුද ජයග්‍රහණය කරා කියලා මිනිහෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්ද? නාවික හමුදාපතිවරයාගේ කාර්යභාරය රට ආරක්ෂා කිරීම. ඒකට අත්අඩංගුවට ගන්න බෑ කිසි මිනිහෙක්. එහෙම ගත්තා නම් සරත් පොන්සේක අත්අඩංගුවට අරන් තින්නේ තේ චෝදනාව යටතේ. නිකම් බොරු වැල් බයිලා ගහන්න එපා රට. වැරදි දෙයට වැරදි කියන්න පුරුදු වෙන්න ඕනේ. බයියන්ට කරන්න බැරි වැඩේ ඕකනේ. බයියෝ ගුටි කාලා බේරේ වේවේ බහැලත් උන් තාම හැදිලා නැහැ. උන් තාම හිතනවා මේ රටේ මිනිසුන්ගේ ජාතිවාදය අවුස්සලා නේද? බිල්ලෝ මවලා අරවා මේවා කරලා ආපහු මේ මැද මුලන හොරිකඩ නඩේට ආපහු බලය ගන්න පුළුවන් කියලා.